OBS ස්ටුඩියෝ එක හරහා හරියට YouTube live එකක් කරගන්නේ කොහොමද කියලා. ඒක ගැන තමයි අද කියලා දෙන්න යන්නේ. මුලින්ම Google එකට යන්න ඕනේ. ඊට පස්සේ OBS ස්ටුඩියෝ කියලා සර්ච් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් OBS ස්ටුඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. ඉතින් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මම දැන් මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන එකෙන් ආයෙ ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නැහැ. ඉතින් ඩවුන්ලෝඩ් කරලා පස්සේ මොනේ කැන්සල් කරන්නේ? ඩහල් කරනවනේ. ඉතින් කැන්සල් කරාට පස්සේ අපිට මේ OBS ස්ටුඩියෝ එක ඉන්ස්ටෝල් කරගන්න කියලා එනවා. ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ඒක මේ PC එකේ තියෙනවා. ඊට පස්සේ ඉන්ස්ටෝල් කරගන්න තියෙනවා. ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මේ විදිහට OBS ස්ටුඩියෝ තියෙනවා. ඒක ඕපන් කරගන්න පුළුවන්. ඒක ඕපන් කරගත්ත පස්සේ මේ වගේ කළු පාට ස්ක්‍රීන් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන scenes කියලා පෙන්නනවා, sources කියලා පෙන්නනවා. දැන් මේක ලයිව් එක කරනකොට අපි අපේ කැම් එක පේන්නත් ඕනි. ඊට පස්සේ ස්ක්‍රීන් එක පේන්නත් ඕනේ. අපේ කැම් එක පේන්න අපි ඉතින් scenes ටිකක් එකතු කරගන්නවා. කියන්නේ මේ ධන ලකුණ ඔබලා scenes ටිකක් එකතු කරගන්නවා. එහෙනම් ධන ලකුණ ඉබුවම පස්සේ scene දෙක කියලා වැටෙනවා. මේ scene එකක් මෙතන දැනට තියෙනවනේ. ඊට පස්සේ ඒක okay දෙනවා. ඒ scene එකක් දැන් මෙතන තියෙනවා අපිට අමතර එකක්. මේ scene එකට අදාළව අපි sources ටිකක් හදා ගන්න ඕනේ. sources ටිකක් කියන්නේ දැන් අපිට මේ සම්පූර්ණ scene එකට අදාළව source එක වෙන්නේ කැම් එක පේන්නත් ඕනේ. ඊට පස්සේ සම්පූර්ණ ස්ක්‍රීන් එක පේන්නත් ඕනේ. ඒකෝර දැන් මෙතනින් අපි එකතු කරගන්නවා source එක. මෙතන display capture කියලා තියෙන්නේ. අන්න ඒක ඔබා ගන්නවා. ඒතර අපි display එක පේන්න පටන් ගන්නවා. මෙතනින් අපි මේ display එක මොකක්ද කියලා දෙන්නත් ඕනේ. දැන් අපේ monitor එක කියලා වෙලා දෙන්න ඕනේ. නිකම් එක දුන කියලා display එක එන්නේ නැහැ. තෝරනවා. ඊට පස්සේ එතනින් okay දෙන්න තියෙනවා. දැන් display එක හරි. ඊට පස්සේ අපි දැන් cam එකත් තිබේ. cam එක ගන්න තියෙන්නේ මෙතනින්. මේ video capture device කියලා තියෙන්නේ. එතනින් ගිහිල්ලා video capture device කියන එක okay දෙනවා. එතනින් okay දීලා ඊට පස්සේ මේ විදිහට webcam එක තියෙනවා. ඊට පස්සේ webcam එකත් හයි වෙනවා. ඊට පස්සේ අපිට ඕන size එකට මේක එලවට අරගෙන ඇවිල්ලා මේක හදා ගන්න පුළුවන්. මේ පුංචි කරලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් YouTube එකේ live එකක් දෙනකොට දැන් නිකම් මෙහෙම දෙන්න බෑනේ. ඊට පස්සේ අපි මෙතනින් settings වලට ගිහිල්ලා මෙතන තියෙනවා stream කියලා එකක්. මේ stream කියන එක තෝරගන්න ඕනේ. stream කියන එක තෝරගත්තට පස්සේ අපිට ඔන්න වෙනම පුළුවන් මෙතනින් අපේ YouTube channel එකට අදාළව account එකක් මේක හදන්නත් පුළුවන්. මේ connect account කියලා තියෙන්නේ. එහෙම හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන use stream කියලා තියෙන්නේ. එතනින් අපිට use stream key එකක් ගන්න පුළුවන් advanced stream key එකක්. දැන් මේ දැනට එක කරන් තියෙන්නේ. ඔය අයින් කරලා වෙන්න නම් අරගන්න විදිහ. මෙතන තියෙන්නේ get stream key කියන එක. ඒක ඔබා ගන්නවා. ඒක එවුවාම පස්සේ මේ විදිහට අපි YouTube channel එකට යනවා. ඊට පස්සේ මෙතනින් තියෙනවා අපඩේ. මෙතන උඩින් තියෙනවා මේ stream key default stream කියලා. ඉතින් මේක copy කරගන්න පුළුවන් stream key එක. stream key එක copy කරගෙන ඉවරලා මෙතන අපි stream දැන් OBS studio එකට යනවා. OBS studio කියලා මෙතන CTR+ V3 වල copy කරගන්නවා. copy කරලා පල්ලෙහෙන් මෙතනින් තියෙනවා okay දෙන්න. පල්ලෙහෙන් okay දෙනවා. okay දීලා මෙතනින් start streaming කියන එක ඔබ ගමන් YouTube live එකක් වැටෙනවා.